ආයුබෝවන් අතිශයින්ම යහපත් වාසනාවන්ත ජයග්‍රාහී කාල සීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔන්න ඊතා සුවිශේෂී ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා. මේක ගොඩක් බලාපොරොත්තු හිටපු අය බහුතරයක් මේ ගැන අවධානය යොමු කරලා. දැන් ජ්‍යොතිෂය ගැන ඊතා විශේෂ සැලකිල්ලක් දක්වන පිරිස ඉන්නවා. සාමාන්‍ය සැලකිල්ලක් දක්වන පිරිස ඉන්නවා. සමහරක් අයට සැලකිල්ල නොදක්වන පිරිසුත් ඉන්නවා. හැබැයි ඔය බහුතරයක් දෙන සමහර අය කියන්නේ ජ්‍යොතිෂය ගැන වැඩියෙන් සැලකිල්ලක් දක්වන්නේ නැති අය පවා ඔන්න ටිකක් සැලකිල්ලක් දක්වන ග්‍රහ මාරුවක් ග්‍රහයක් තමයි මේ සෙනසුරු ග්‍රහය කියන්නේ. මේ සෙනසුරු ග්‍රහයාගේ විශේෂ ප්‍රබල ග්‍රහ මාරුවක් ගැන තමයි මේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඔබට පොරොන්දුවක් වුණා මම ඒ ගැන කතා කරනවා කියලා. ඉතින් මේ ග්‍රහ මාරුව වෙන්නේ මේ 2025 මාර්තු 29 වෙනිදා. මේ මාර්තු 29 වෙනිදා මෙතෙක් දවසක් කුම්භ රාශියේ ගත කරමින් සිටි සෙනසුරු ග්‍රහය තමන්ගේම රාශිය ගත කරමින් සිටි සෙනසුරු ග්‍රහය ඔන්න ගුරු ග්‍රහයාගේ රාශියක් වන මීන රාශියට පැමිණීම සිදු වෙනවා. මේක ප්‍රබලයි. හේතුව ඉදිරි වසර 2කමාරක් දක්වාම මේ මීන රාශිය තුල තමයි පවතින. මීන රාශිය කියන්නේ සාමාන්‍යයෙන් 2027 ජුනි මාසේ 2 වෙනිදා දක්වාම මීන රාශිය ගත කරනවා සෙනසුරු ග්‍රහයා. ඒ වගේම මේක ප්‍රබලත්වය තමයි මේ වසර 30කට පස්සේ තමයි මේ සෙනසුරු මීන රාශිය ගත වීම සිදුවෙන. සමහරුන්ගේ ජීවිතයේ මේ ප්‍රථම වතාවට තමයි ඔබගේ ජීවිතේ ඔන්න සෙනසුරු ග්‍රහයා මීන රාශිය ගත වීමක් සිදු වෙන. නිසා මේක ඉතා විශේෂයි හැමෝගෙම ජීවිත කතාවන් තුළ. ඒ නිසා ඒ ගැන අපි කතා කරමු. ඒ වගේම ඔබට තව සුවිශේෂ කාරණාවක් කියනවා මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. ඒ පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන්ම කරන්න උත්සාහ කරන්න. මේ වැඩසටහන ටිකක් දීර්ඝ වෙන්න හේතුව මට ඔබට පලාපල මේක සුබයි කියන්න පුළුවන්. එහෙම කියලා මේකේ තේරුමක් නැහැ. මොකද හේතුව ඔබට මේ දේ තුළ මේ ලග්න පලාපල ඇසීම තුළ ටිකක් ඔබගේ ජීවිතේ වෙනසක් ඇති කරගන්න වටිනවා. එනවා ඒ දේ කරන්න මේක ඔබට පැහැදිලි කරන්න වෙනවා. ඉතින් මේක එකපාර පැහැදිලි නෑ ඉන්නවා. ටිකක් හිමීට පැහැදිලි නෑ ඉන්නවා. ඒ හැමෝම උදෙසාම මේ වැඩසටහන ටිකක් පැහැදිලි වෙන විදිහට දීර්ඝ කරලා තියෙනවා. ඒ දීර්ඝ වැඩසටහන අහන්න බැයි නම් ඔබ අහන්න එපා. හැබැයි මේක වැදගත්කමක් තියෙන අය අහලා ජීවිතේ ගොඩ යන්න. ඒකයි මේ වැඩසටහන දීර්ඝ වෙන්නේ. එහෙනම් අපි දැන් කතා කරමු මේ සෙනසුරු ග්‍රහයා 2025 වසරේ මාර්තු 29 මීන රාශිය ගත වීමත් එක්ක ඔබගේ ලග්නයෙන් ලග්නයට කොහොමද මේ 2027 ජුනි මාසයේ 2 දක්වා වසර 2කමාර තුළ බලපෑම් ඇති කරගන්නේ, කොහොමද මොන අසුබවාදී දේ තිබ්බත් ජීවිතේ දිනන්නේ කියලා මෙතෙන් පටන් අපි කතා කරමු. කලබල වෙන්න එපා. ඔබට මොන ගැටලුව තිබ්බත් මොන අසුබවාදී කියම තිබ්බත් මේ වසර 2කමාර ඔබේ ජීවිතේ දිනන පාර මම දැන් මෙතෙන් පටන් ඔබට කියා දෙනවා. රාශි චක්‍රයේ 4 වන රාශිය ලග්නාධිපති සඳු ග්‍රහයා එහෙම නැත්නම් චන්ද්‍රයා වූ කටක ලග්නය. කටක ලග්න හිමියනි ආයුබෝවන්. ඉතින් කටක ලග්න හිමියන් තමයි ඊටමත්ම සුවිශේෂීවම ග්‍රහ මාරුව මේක. මේ සෙනසුරු මාරුව ඊට ප්‍රබල අන්දමින් සහනදායී තත්ත්වයක් අත් කර දෙන ලග්න කීපය ගත්තොත් ඒ අතරිනුත් උපරිමතාවයේ පවතින ලග්නය තමයි කටක ලග්න. කියන්නේ දැන් කටක ලග්න හිමියන් වසර 2කමාරක් තිස්සේ ඒ රාෂ්ටකයක් ගෙවමින් ඇවිල්ලා ඔන්න අෂ්ටමේ රාෂ්ටකයට දරුණු ප්‍රතිපාක ලැබමින් විශේෂ වශයෙන් මානසික පීඩාවන්, චිත්ත පීඩාවන්, ඒ වගේම අගහිඟකම්, ඒ වගේම තමන්ගේ ළඟින් ඉන්න අයගේ ඈත් වීම, ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප වීම, ආදරණීය වශයෙන් බිඳ වැටීම, තනිවීම, හුදකලා වීම, නිතර අනිත් අය තුළින් ඔබට යම්කිසි ආකාරයකින් අර පීඩාකාරී තත්ත්වයන් හිත රිදීම් ඇතිවීම එක්ක රැකියා ගත්තා වුණා රැකියාව තුලත් සෑහෙන කඩා වැටීම් එක්ක ආපු කාල දසාවක් ඔන්න අදින් පස්සේ අවසන් වෙනවා. අදි කියන්නේ 2025 වසරේ මාර්තු 29 වෙනිදා. ඉතින් අපි දැන් අතීතය ගැනද කතා කරලා දැන් අතීතය කියන දේ තුල වෙච්ච සිද්ධි දාම වෙන දැන් නැහැ. අපි මෙතනින් එහාට නැගී හිටීම ගැන කතා කරන්න ඕනේ. නැත්නම් තවත් ඉදිරියට යාම ගැන. ඒ தත්ත්වයට යන්න ඉතින් ඔබගේ 8 වෙනි තුල අෂ්ටමේ රාශියක් උදා කරගෙන හිටපු ශනි ග්‍රහය තමයි ඔන්න මේ මාර්තු 29 වෙනිදා 2025 වසරේ ඔබගේ 9 වෙනි තුලට පැමිණලා මේ තත්ත්වය අවසන් කළේ. ඉතින් එහෙනම් දැන් 9 වෙනි තුල තමයි ශනි ග්‍රහය ගමන් කරන්නේ. ඉතින් ශනි ග්‍රහයාගේ ගමන් රටාවත් එක්ක අනිකුත් ග්‍රහ පීඨිමුත් එක්ක එහෙනම් මේ 2025 වසරේ මාර්තු 29 ඉඳලා 2027 වසරේ ජුනි 2 වෙනිදා දක්වා මේ කටක ලග්න හිමියන්ට කොහොම තත්ත්වයක් උදායිද? හොඳින් මතක තියාගන්න මේ කතා කරන ඉදිරි වසර 2කමාර ගැන. මේ කියන දේවල් මාසයක් දෙකක් තුළ නෙවුනොත් අයියෝ කියපු දේවල් වැරදි කියලා හිතන්නේ නෙමෙයි. මේ කතා කරන්නේ ඉදිරිය ගැන. නිසා මේ වසර 2කමාර ජීවිතේ ජය ගමු අපි. කොහොම හරි දිනමු. ඉතින් මේ තත්ත්වයන් තුළ දැන් ඒ රාෂ්ටක අවසන් වුණත් ඔබ දන්නවා සමහර අයට කියන්නේ හැමෝටම නෙමෙයි ඉතා සුළු පිරිසකට තවදුරටත් ඒ රාෂ්ට්‍ර ක්‍රියාත්මක වෙනවා. මොකද ගොඩාක් දුරට ඔබගේ උපන් කේන් සටහන් තුළ චන්ද්‍රයා නැත්නම් සඳු කියලා
8 9 10 කියන තැන්වල තැන්පත් වෙලා ඉන්නවා. එහෙම නැත්නම් 2 කියන තැන තැන්පත් වෙලා ඉන්නවා. ඔබ පොඩ්ඩක් ප්‍රවේශංකාර වෙනවා. ඔබට තවදුරටත් ඒ රාෂ්ට්‍රයක් පාදන. හැබැයි ඒක කලබල යුතු කාරණා නෙමේ. ඒ හැර අනිකුත් තැන්වල ඒ කියන්නේ 1 3 4 5 6 7 11 12 කියන තැන්වල ඔබ උපන්කේ සරඳ ඡන්දය තැන්පත් වෙනවා. ඔබට 100%ක්ම ඔබගේ ඒ රාෂ්ට්‍ර තත්ත්වයන් අවසන් වෙනවා. හරි. එහෙනම් අපි දැන් කතා කරමු අර පියවරෙන් පියවර කොහොමද මේ තත්ත්වයන් වල බලපෑම් ඇති වෙන්නේ මේ සෙනසුරු මාරුවත් එක්ක කටක ලග්න හිමියන්ට කියලා. ඉතින් කටක ලග්න හිමියන්ගේ 7 සහ 8 අධිපතිය තමයි මේ ශනි ග්‍රහය කියන්නේ. එන්න 7 8 අධිපතිය 9 වෙනිට පැමිණීම සිදු වෙන්නේ 9 වෙනිට පැමිණුනහම ඔන්න 11 වෙනිට 3 වෙනිට සහ 6 වෙනිට සෙනසුරුගේ දෘෂ්ටිය වැටෙනවා. ඉතින් ඒ තත්ත්වයන් තුල මේ පලාපල කතන ගත්තාම මුලින්ම රැකී රක්ෂා ව්‍යාපාර ආදායම් තත්ත්වයන් ලැබීම් ගැන කතා කරොත් මේ කාල සීමාව තුළ මෙහෙමයි. ඔබට අන්න පහුගිය කාල සීමාව තිබිච්ච ආර්ථිකමය වශයෙන් මූල්‍යමය වශයෙන් තිබිච්ච පීඩාකාරීත්වය මානසික පීඩාකාරීත්වය ඔන්න ක්‍රමයෙන් පහව යන්න ආරම්භ වෙනවා. මෙන්න මේ මාර්තු 29න් පස්සේ. ඒ කියන්නේ අගහිංකම් දැනුණා. ඒ වගේම ඔබට සමහර තැන්වලදී මුදල් තත්ත්වයන් තුළ ටිකක් යම්කිසි අපහසුතාවලාද විඳින්න උනා. අගහිංකම් තුළ ඔබට නැති බැරිකම දැනුණා. සමහර අවශ්‍ය කරන දේ ඔබට සපයා ගන්න නොහැකි වුණා. අන්න ඒ තත්ත්වය තුළ ඔන්න ඔබ සකසුරුවම්ම ජීවිතය ගෙවන්න ඔන්න පහුගිය කාල සීමාව තුළ උගත් පාඩම් එක්ක අන්න ඔබේ ජීවිතය ගෙවන්න ආර්ථිකමය වශයෙන් ඔබට දැනුණු පීඩාකාරීත්වයෙන් මිදෙන්න හැකියාව පසුබිම නිර්මාණය වෙන කාල පරිච්ඡේදයක් මෙන්න මේ කාල සීමාව තුළ. මේ කාල සීමාව තුළ අර සාමාන්‍යයෙන් අපහසු දෙයක් වුණත් යහපතට පෙරලගෙන යහපත් පැත්තට අරගෙන ඔන්න ඒ දේ තුලින් සාර්ථකත්වයක් කරගන්න ඊ타ත්ම සුවිශේෂී වූ හැකියාවක් කටක ලග්න හිමියාට පවතිනවා. ඒක ඊටා සුබදායි තත්ත්වයක්. ඒඳ දැන් සමහරු හිතන්නේ මේ ඊ රාෂ්ට්‍රක ඉවර වුණාට පස්සේ නිකන් හිටියත් සියල්ල උඩින් කඩා පාත්තන එහෙම කතාවක් නෙමෙයි. ජ්‍යොතිෂය කියන දේ හරියට තේරුම් ගන්න. මේ ජ්‍යොතිෂය තුල කිසි දෙයක් අර ආවට කියලා කඩා පාත්තන්නේ නැහැ. අපිට ඒ දේ සඳහා නියත පසුබිම නිර්මාණය වෙනවා. අන්න ඒක නිසා ඔන්න පහුගිය කාල සීමාව තුළ කොතරම් උත්සාහ කරත් ඒ නිවැරදි පසුබිම නිර්මාණය නොවුණා. ඔන්න දැන් ඒ පසුබිම නිර්මාණය වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒ දේ තුළ උපරිම සාර්ථකත්වයක් කරගන්න කටක ලග්න හිමියන්ට උපරිම හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ඔන්න මේ කාල සීමාව තුළ භූමිය ආශ්‍රිතව කටයුතු කරන කටක ලග්න හිමියන්ට විශේෂ මේ රාහු ශනි සංයෝගයේ මේ මැයි 18 දක්වා පවතින ඔන්න ওই කාල සීමාව තුළ විශේෂයි. ඔන්න විශේෂිත වූ සාර්ථකත්වය ලාභත් කරගන්න. බලින් සමහරු හිතයි එහෙනම් මේ භූමිය සම්බන්ධයෙන් කරන අයට විතරද කියලා නෑ. මෙහෙමයි. ඒ තත්ත්වයන් තුළ විශේෂ තත්ත්වයක් තියෙනවා. එහෙනම් ඔබ පොඩ්ඩක් උත්සුක වෙන්න. ඔබ මොන විදිහේ රැකියාවල් ව්‍යාපාර කළත් අන්න ඒ සම්බන්ධයෙන් යම් කිසි දෙයකට සම්බන්ධ වෙන්න. දැන් භූමිය සම්බන්ධයෙන් කිව්ව ගාම අපිට මුලින්ම මතක් වෙන්නේ ඔය රත්නපුරේ පැත්තනේ මැණික් සම්බන්ධ කාරණා නැත්නම් සමහරුන්ට ඔය අර පොළොව යට ආදි මුතුන් මිත්තා වලදාපු ඒවත් මතක් වෙනවා ඇතිනේ. අපිට මෙහෙමයි මං කියන්නේ ඒ தත්ත්වය විතරක් නෙමෙයි. දැන් මැණික් පතල් ආශ්‍රිතව කටයුතු කරන කටක ලග්න හිමියන්ට ඉතා සුවිශේෂී මේ කාලේ. ඒ නිසා කාලේ දවසක් තපතේ යවන්න තෝ ඔබට සම්බන්ධ වෙන්න. ඒ විතරක් නෙමෙයි භූමිය සම්බන්ධ කියවගම ගොවිතැන කෘෂිකර්මාන්තය භූමිය සම්බන්ධ එක නන්න කෘෂිකර්මාන්තය කටයුතු කරනවා. එහෙනම් ඔබට ඔබ කරන රැකියාව කුමක් වුණත් ඒ සම්බන්ධ කටයුත්තකට කොහෙන් හෝ සම්බන්ධ වෙන්න දැන් අඩුම තරමේ ඒක මැදිහත් කරුවෙක් විදිහට කටයුතු කරන්න උත්සාහ කරන දෙන භූමිය සම්බන්ධයෙන් කටයුතු කරාම ගොවිතැන. එහෙනම් ගොවිතැනට සම්බන්ධ වෙද්දී යම්කිසි ආකාරයකින් ගොවිතැන සම්බන්ධයෙන් කරන උපකරණ, පොහොර වර්ග, ද්‍රව්‍ය වර්ග, ඒවට අවශ්‍ය කරන දේ වෙළඳාම් කරන අය, ඒ බීජ වෙළඳාම් කරන අය, නැත්නම් ඒ අස්සන මිලදී අරගෙන ඒවා බෙදා හරින අය. ඔය හැමෝටම එහෙනම් ඒ වගේම ඉඩකඩම් බිස්නස් කරන අය, ලෑන්ඩ් සේල් කරන අය ඉතා යපත්. එහෙනම් මේ ලෑන්ඩ් සේල් කරන අය විතර නෙමෙයි. ඒවට අතරමැදි විදිහට ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්බන්ධ කරන අයට ඉතා යහපත් මේ කාලේ. තව භූමිය සම්බන්ධ ගොඩාක් දේවල් තියෙනවා. ජලය සම්බන්ධ ව්‍යාපාර කරන තියෙන භූමිය සම්බන්ධ ව්‍යාපාර නේ. ඔබ මේ ආහාර විකුණන කඩයක් කරන කෙනෙක් වුණත්, හොටලයක් කරන කෙනෙක් වුණත් ඒ භූමිය සම්බන්ධයෙන් ව්‍යාපාරයට ඔබ සම්බන්ධ වෙනවා. අන්න ඒක නිසා වෙන්න ඔන්න ඔබට ඒ සම්බන්ධ කාරණා තුළ ඉතා සුවිශේෂී තත්ත්වයක් ඇති වෙනවා. මේ වගේම ඔබේ ඔරොත්තු දීමේ ශක්තිය වැඩි. මේ කාල සීමාව තුළ රැකියාව තුළ උනත් ගැටලු එකපාර නිමා වෙන්නේ නැහැ. ග්‍රහ මාරුවක් වුණසෙන් මොකද සෙනසුරු කියන්නේ මන්දගාමී ග්‍රහය. ගිහිලා රාහුත් එක්ක තවත් මන්දගාමී ග්‍රහයක් එක්ක සංයෝග වෙනවා මැයි 18 දක්වා. එතකොට මේ කියන සුබඵලදායි තත්ත්වයන් එකපාරම අත් වෙන්නේ නැහැ. ඒක ඇත්ත. නමුත් අර පහුගිය කාලේ වගේ පිටිපස්සට දීම් අසුබවාදී දේවල් වෙන එක නවතිනවා. එහෙනම්
මේ වෙලාවේ ඔබ මේ தත්ත්වය තේරුම් ගන්න ඉදිරියට යන්න උත්සාහ කරන ඒ தත්ත්වය තුළ ඔබට ඔන්න ඔරොත්තු දීමේ හැකියාව උපරිමයෙන්ම මේ කාල සීමාව තුළ තියෙනවා. රැකියාව තුළ ගත්තා වුණත් රැකියාව තුළ මොන ප්‍රශ්නයවත් ඔබ කඩා වැටෙන්නේ නැහැ. කොහොම හරි ඔබ කරන්නේ කාගෙවත් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා. ඔබ තුළ තියෙන වටිනාම தත්ත්වය මේ කාලය සීමාවෙන් පස්සේ මේ සෙනසුරු ඔබගේ 9 වෙනි බහට පැමිණීමත් එක්ක මේ සෙනසුරු මාරුවත් එක්ක විශේෂම දේ කිසිම කෙනෙක් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. හැබැයි කිසිම කෙනෙකුට කිසිම දෙයක් දෙන්නෙත් නැහැ මේ කාලේ. අනේ தත්ත්වයේ විශේෂ තත්ත්වයක් තුළ පෙන්눔 කරනවා. මේ කාල සීමාව තුළ යම්කිසි ආකාරයෙන් තනියම Taman දෙයක් කරගන්න උත්සාහ කරනවා. ඒක ඉතා යහපත්. පහුගිය කාල සීමාව තුළ ඒ රාෂ්ට්‍ර කාල සීමාව තුළ සමහරුන්ගෙන් උදව් උපකාර බලාපොරොත්තු වුණා. ඔවුන් යමක් කරයි කියලා බලාපොරොත්තු වුණා. හැබැයි බලාපොරොත්තු වුණු දේ ඉටුවීමේ සම්බන්ධතාවය ඉතාමත්ම අඩු ගාණක් තුනේ. ඇත්තම කතාව තනි විච්ච හැඟීමක් දැනුණා. ඔන්න ඒ දේ තුලින් ගත පණ්ඩේ තමයි ඔබ මේ කාල සීමාව තුළ කටයුතු කරන්නේ. රැකියාව තුළ ගතත් ව්‍යාපාර තුළ ගතත් තනියම දෙයක් කරගෙන ඒ තනියම දේ තුළ සාර්ථක වෙන්න හැකියාවද. නේද? ඒක ඉතා සතුටුයි. ඔන්න රැකියාව තුළ තියෙච්ච ප්‍රශ්න ගැටලු ගොඩාක් දුරට අඩු වෙනවා. මේ වගේ මේ කාලේ මේ යම්කිසි ආකාරයක මේ ධනෙ ලැබීම් තත්ත්වයන් තුළ ධනෙ ලැබීම් ඉහළ යෑමටත් වඩා මෙතන පෙන්눔 කරන්නේ අනවශ්‍ය දේ කපා හැරීම, ඒ වගේම ඉලක්කයකට සැලසුම්ට කටයුතු කිරීම තුළ ඔබට අර අගහිංකම් කියන දේ නොදැනෙන්න ඔබ කටයුතු කිරීමත් වෙන. ඒ නිසා හැම තත්ත්වයන් තුලත් මානසිකත්වය තුලත් සුබවාදී තත්ත්වයක් කටකලක් හිමියාට මේ සෙනසුරු මාරුවෙන් ඊටා ප්‍රබල ලෙස බලාපොරොත්තු විය හැකියි. ඒ වගේම කිසිම කෙනෙක් එක්ක තරහමනාපකම නැහැ. හැබැයි ඔවුන් එක්ක ඇසුර අඩුයි. විශේෂයෙන්ම වෘත්තිමය ජීවිතය තුළ ගත්තත් පුද්ගලික කාරණා තුළ ගත්තත් හැමෝම ඔබ තනියම හුදකලාලා වැඩ කරනවානේ. අන්න ඒ දේ තුළ ඇසුරුකම් අඩු වෙනවා. දැන් පහුගිය කාල සීමාව තුළ දැන් යාළුවන්ගෙන් හිතවතුන්ගෙන් පාඩම්නුත් ඉගෙන ගත්තනේ. කාලයකට කලින් ඉතාමත් යහපත් ගොඩාක් ආතක ගනුදෙනු කරපු ඔබ ඔන්න මේ කාලේ හුදකලාව වෙන. ඒක ඇවිල්ලා තරහක් හින්දාවත් කිසිම දෙයක් හින්දා නෙමෙයි. ඔබ ජීවිතේ යම්කිසි ආකාර හුදකලාවට ප්‍රිය කිරීම, ඔබ තනියම දෙයක් කිරීම තුළ සාර්ථකත්වය ලැබීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද දැන් පහුගිය කාලේ ගොඩක්ම පාඩම් ඉගෙන ගත්තේ වැඩියෙන්ම කරපුවාගෙන. ඔබ උපරිමයෙන් අනිත් අය වෙනුවෙන් කරත් කිසිම කෙනෙක් ඔබට අවශ්‍යලා හිටියේ නැහැ. අන්න ඒ දේ තුළ වුණත් අර ඔබේ මනසට දැනෙච්ච කාරණාව මේකට විශේෂ හේතුවක් වෙනවා. ඒ වගේම මේ කාල සීමාව තුළ ඔබට විශේෂයෙන්ම පිය පාර්ශවයේ තුළ ලැබීම් ඉතා බහුලයි. ඔන්න පියා සම්බන්ධයෙන් කටයුතු පියාගේ සම්බන්ධයෙන් කියන්නේ පිය පාර්ශවයේ ඥාතින් වෙන්න පුළුවන් නැත්නම් පියා වෙන්න පුළුවන්. අන්න ඔවුන්ගෙන් ඔබට මේ කාල සීමාව තුළ ලැබීම් බහුලයි. ඒ නිසා ඔන්න ඒ පැත්තෙන් ධනලාභ, වස්තුලාභ ඇතිවීමේ ඉඩ කඩ පෙන්눔 කරනවා. ඔන්න විශේෂ වශයෙන්ම කටක ලග්න හිමියාට ඒක ඉතා සුබදායි තත්ත්වයක්. ඒ සුබදායි තත්ත්වය තුළ අන්න ඒවා උපයෝගී කරගනිමින් ඔබගේ ආර්ථිකමය තත්ත්වය යහපත් කරගන්න හැකියාව පවතිනවා. හැබැයි මේ රැකියා කටයුතු, හවුල් ව්‍යාපාර කටයුතු කරන අයට කියන්න තියෙන්නේ මේ කාලේ ප්‍රශ්න නැගී හිටිනවා. ප්‍රශ්න ඇත්තටම නැති වෙන්නේ නැහැ. හැබැයි ඒ දේවල් ජය ගන්න, ඒ දේවල් තුළ ඉදිරියට යන්න හැකියාව බහුලයි. ටිකක් වැඩි වශයෙන් මහන්සි වෙන්න වෙයි, ටිකක් වැඩි වශයෙන් වැඩ කරන්න වෙයි. හැබැයි ඒවල ප්‍රතිඵල ලැබෙනවා. පැහැදිලිද? අන්න ඒක නිසාවෙන්ම මේ වෙලාවේ ඒකට හැබැයි ඔබට ඔරොත්තු දීමේ හැකියාව තියෙන දා කොහෙත්ම කලබලෙන්න එපා. විශිෂ්ට කාල සීමාවක් ඔබට නිවැරදි අන්දමින්ම උදා වෙනවා. මේ විදේශගත වෙලා ඉන්න අය බලාපොරොත්තු වෙන වෙනම පලාපල කරන මම ඔබ දන්නවා මගේ පලාපල හැමදාම අනට මම වෙනම කියන්නේ මේ කියන හැමදේම වල වළංගුයි. හැබැයි පුංචි විශේෂ දෙයක් කියන්න දෙනවා. මේ විදේශගත වෙලා ඉන්න අය මේ කාල සීමාව තුළ ඔබට ඔන්න ඔබ රැකියාව කරන ස්ථාන නැත්නම් රැකියාව කරන රට මාරු කරන්න හිතෙනවා. මෙම ඒ තත්ත්වයන් තුළ ඒ ඔබේ ඉලක්කය සාක්ෂාත් කරගන්න පුළුවන්. හැබැයි ඒක ලේසි වෙන්නේ නැහැ. හැබැයි ඒක පොඩ්ඩක් අර ප්‍රමාද වීම තියෙනවා. ඒ ප්‍රමාද වෙන තත්ත්වය ටිකක් ඉදිරියට පාතුනවා. හැබැයි ඔබ මේලා උත්සාහ කරන මේ දේවල් වෙනස් කිරීමට වඩා වෙනස් කරන්න උත්සාහ කරන ගමන් ඔබ උත්සාහ කරන මේ දැන් කරන් යන කටයුතු තුළ සාර්ථකත්වය මොකද ඒ තත්ත්වයන් තුළ උපරිම සාර්ථකත්වය දෙනවා. පොඩි අර ඔබ යම්කිසි ගන්නා තීන්දුව වල පොඩි වැරදි භාවයක් නිසා අර ඔබ ඒ තත්ත්වයන් තුළ අර ඉක්මන් ප්‍රතිඵල ගන්න අපොහසත් වෙන එකකට පාදනවා. හැබැයි බුද්ධිමත්ව කටයුතු කරොත් ඒ ඉක්මන් ප්‍රතිඵල ගන්න හැකියාව පාදනවා. මේ වෙලාවේ ඔබ ටිකක් හිතනවා ලංකාවට ඇවිල්ලා ඔන්න ලංකාව තුළ ව්‍යාපාර කටයුතු කරන්න ගැටලුවක් නැහැ. හැබැයි ඉක්මන් වෙන්න එපා. මොකද තව ටිකක් දෙයක් මොකද විදේශගත වෙලා ඉන්නටත් මේ කාලේ ලාභ අර පහුගිය කාල සීමාව තුළ තිබිච්ච තත්ත්වයන් තුළ ඉච්ච පීඩිත තත්ත්වයන් මිදිලා ටිකක් ඉක්මනින් එක්ස්ප්‍රෙස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. අනේක නිසා මේ කාල සීමාව තුළ තව ටිකක් පුළුවන් නම් මහන්සියලා වැඩ කරලා ඒ තත්ත්වයන් අත් කරගන්න උත්සාහ කරන්න. එතකොට ඊට පස්සේ ඔබේ ඉලක්ක වලට එන්න උත්සාහ කරන්න. මොකද මේ කාලේ ඒ පැත්තෙන් යහපත්. ඒ නිසා අලුත් දේ කරන්න කලින් දැන් කරන් යන දේ තුළ
යම් තාක් දුරට උත්සාහ කරන්න සාර්ථකත්වයක් උදා කරන්න. ඒ නිසා රැකියාවල් මාරු කරන්න විදේශගතලා හිටියත් ලංකාවට රැකියාවල් මාරු කරන්න. එහෙම නැත්නම් ඒ දේවල් එක්ක යන්න ඒවා වෙනස් වීම තියෙනවා. ඒවා කරගන්න හැකියාව තියෙනවා. ඒ දේ තුල අසාර්ථක භාවයක් නැහැ. ඔබට මම කල් තියාම කිව්වා රැකියාවල් මාරු කරන්න පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න මේ කාලේ වෙනකන් කියලා. ඔව් දැන් මේ කාලේ තියෙනවා. හැබැයි ඒක ටිකක් අර ප්‍රමාද වෙන තත්ත්වයක් පෙන්눔 කරනවා නම් එතෙක් මේ තියෙන තත්ත්වෙන් තුල මොකද සමහර අය අර මේවා එකපාරම අතෑරලා අලුත් දේවල් වලට යොමු වෙන්න හදනවනේ. එහෙම දේ නෙමේ. අලුත් දේ තුල කරන්න කටයුතු අලුත් දේ තුල සාර්ථකතාවක් තියෙනවා. හැබැයි පැරණි දේත් කරන ගමන් කළොත් ඔබට ඔබගේ ආදායම් දෙගුණ කරගන්න හැකියාව දෙනවා. මොකද මම කියන්නේ මේ කාලේ වැඩි වශයෙන් මහන්සි වෙලා ඉපීමේ හැකියාව උපරිම දිනක දැන් පහුගිය කාලේ වැඩි වශයෙන් මහන්සි උනත් ලැබුණ නැති තත්ත්වය. එහෙනම් මේ කාල සීමාව තුල උපරිම උත්සාහන වැඩි වශයෙන් වැඩ කරන්න වැඩි වශයෙන් හම්බ කරන්න ඒ දේ තුල ගොඩ යන්න. මොකද එහෙම ගොඩ යාමක් කටකලක් නෙමෙයි තුල තියෙනවා වගේම ඒ සඳහා ශක්තිය ධෛර්යයත් ඔබට උපරිමන්දමින් පවතිනවා. ගෘහ ජීවිතය ගැන කතා කරොත් ඉතා විශේෂයි. මෙන්න ගෘහ ජීවිතය තමයි මේ කටකලක් හිමියන්ගේ මේ තත්ත්වයන් තුළ හොඳම තත්ත්වය උදා වෙන්නේ. මොකද ඔන්න ගෘහ ජීවිතයේ තිබෙච්ච ගැටලුකාරී තත්ත්වයන් වලින් මිදීම ලැබෙනවා. විශේෂයෙන්ම මේ ගෘහ ජීවිතය තුළ පෙරපින් වාසනාව වැඩි වශයෙන් ඔබට පළ දෙන කාලයක්. විශේෂයෙන්ම ඔබේ සහකාරියට ප්‍රබල ආර්ථික දියුණුවක් අත්වන කාලයක් වගේම ඒ දේවල් භුක්ති විඳීමට ඔබටද හැකියාවක් ලැබෙනවා. එහෙනම් ඔන්න ඔබගේ සහකාරියට මේ කාලේ ඔවුන්ගේ රැකියාව තුළ දියුණුව අත්වෙන කාලයක්. ඔවුන්ගේ ආර්ථිකමය දියුණුව අත්වෙන කාලයක්. ඒ වගේම ඔවුන්ගේ නිශ්චල චංචල දේපොළ ඉහළ යන කාල පරිච්ඡේදය. දැන් මේ කාලේ ඔවුන්ට සුපෝපභෝගී සැප සම්පත් භුක්ති විඳීමේ හැකියාවක් ලැබෙනවා. ඔබට ඒ දේවල් ලැබීම් තියෙනවා. ඊට කරන්නේ මේ කාලේ ඔන්න කටකලක් හිමියන්ට ඔබට ගතත් ඔබේ සහකාරය සැකරන සැමියා බිනදට ගත්තත් මේ කාල සීමාව තුළ ඔන්න නිවාස ලාභ වැඩියෙන් තියෙනවා. නිවාස ඉදිකරන්න අලුතෙන් ගන්න බලාපොරොත්තු වෙද ඉෂ්ට කරන වාහන ලාභ තියෙනවා. එනිසා මේ කාලේ සැමියාට හෝ බිරිඳට ලැබෙන ලාභ ඒ යම්කිසි ආකාරයකින් තියෙන සැප සම්පත් ඔබටද භුක්ති විඳීමේ හැකියාවක් තියෙන නිසා පෞල් ජීවිතය තුළ ගොඩාක් දුරට තිබිච්ච ගැටලුකත් දැන් පෞල් ජීවිතේ විශේෂ වශයෙන් මේ කැඩී ඉහිරිලා යන තරමටම ගැටලු පැනනගමු කාල සීමාවක් තමයි ඔන්න පෞගේ කාල සීමාව තුළ කටකලක් හිමියාගේ දැන් උනත් තාමත් සමහරුන්ගේ අතර කියන්නේ අර බැඳීමක් ඉතුරු වෙලා තිබ්බත් ඒ දේවල් තුළ අර මානසික වශයෙන් සිත් වලින් බැඳීම තියෙන්නේ නැහැ. හැබැයි ඒ தත්ත්වය වෙනස් වෙලා කොහොම හරි මේ කාලේ ඔබ කොහොම හරි ඔබේ පෞල රැකගෙන ආවන ඔන්න කලබල වෙන්න එපා. මේ තත්ත්වයන් තුළ විශේෂයෙන්ම සැප්තැම්බර් මාසෙන් පස්සේ වගේ වෙද්දී විශේෂිත දියුණුවක් ඔබේ පවුල තුළ ඔබට බලාපොරොත්තු වෙන්න හැකියාව පවතිනවා. අර ඔබ ප්‍රශ්න ඇති කරගත්ත කාරණා පවුල් ජීවිතවලේ ඒ දේවල් විසඳිලා ඔන්න සතුට සහනය අත්වෙන කාලයක්. ඒ තත්ත්වයන් තුළ කිව්වගේම පිය පාර්ශ්වයේ උරුමක් තියෙන නිසා වෙන්න අන්න ඒ තත්ත්වයන් තුළ ඉතා සුවිශේෂී තත්ත්වයක් තියෙනවා. කොහොම තත්ත්වයන් තුළ ඔබට අහිමි වෙච්ච ගොඩාක් දේවල් පහුගිය කාල සීමාව තුළ ඔන්න නැවත අත්කර ගැනීමට හැකියාවක් ගෘහ ජීවිතය තුළ තියෙනවා. දරුවන් කටයුතු තුළ වුණත් මේ කාල සීමාව තුළ වැඩි වශයෙන් ඔබට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ තුළ ඔබට සතුටුදායී තත්ත්වයන් බලාපොරොත්තු වෙනවා. හැබැයි හොඳට මතක තියන්න ගෘහ ජීවිතය තුළ අතිශයින් කාර්යබහුල වෙන්න සිද්ධ වෙන තත්ත්වයක්. චුට්ටක් මේ කාලේ කට්ට කන්න වෙනවා. හැබැයි ඒක ඔබ ඊතරම් මානසිකව ගැටලුවක් කරගන්නේ නැහැ. මොකද ඔබට ඒ ඔරොත්තු දීමේ හැකියාව තියෙනවා කියලා මම කියවනේ. මොකද ගෘහ ජීවිතේ තමන්ගේ පවුල වෙනුවෙන් වැය වීම මහන්සි වීම නරක දෙයක්ුත් නෙමෙයිනේ. මහන්සි වෙන්න වෙනවා. හැබැයි ඒ දේ තුළ ප්‍රතිඵලයක් වෙනවා. කොහොම නරෝ තත්ත්වයන් තුළ ඔන්න ගෘහ ජීවිතය තුළ නම් ඔබට තියෙන ප්‍රශ්න ගැටලු ඉතා අවම වෙනවා. අගහිංකම් ඉතා අවම වෙනවා. කුමන හෝ තත්ත්වයන් තුළ වුණත් කියන්නේ අර નિરાයාසයෙන්ම ඔබේ අවස්ථා සපුරා ගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම හැබැයි පොඩ්ඩක් ප්‍රවේශංකාරී වෙන්න මේ ජුනි දක්වා කාල සීමාව තුළ විශේෂයෙන් දරුවන් සම්බන්ධ කාරණා දරුවන්ව ප්‍රවේශම් කරගන්න ඔවුන්ට අනුතුරු කරදර වීම ඊට කටියක් ප්‍රවණතාවයක් පෙන්වුම් කරනවා. ඒක පොඩි කාලයක් තියෙන්නේ. මේ වසර දෙකමාර ගැන කතා කරද්දී මේ තියෙන්නේ දැන් මේ මාර්තු කියන අප්‍රේල් මැයි ජුනි මාස 3ක් වගේ කාලයක්නේ. මේ මාස 3 තුළ ඔබේ දරුවන් ප්‍රවේශංකාරී කරගන්න උත්සාහ කරනවා. දරුවෝ හිතුවක්කාරී ඒ වගේම ඔබටත් පොඩ්ඩක් ඒ දරුවෝ සම්බන්ධ කාල තුළ පොඩ්ඩක් කෝප වෙන තත්ත්වයක් තියෙනවා. ඔබ පොඩ්ඩක් දරුවන්ට අරටියක් දැඩි දඬුවම් පමුණවන්න හේතු කාරණා දෙන්න ටිකක් බදිනවා. මේ මාස 3 ඒ තත්ත්වය තියෙන්නේ මේ ජුනි දක්වා 2025 ජුනි දක්වා ඒ තත්ත්වය තියෙන්නේ. ඒ හින්දා ඒ තත්ත්වයන් තුළ දරුවෝ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න, දරුවන් කටයුතු වලට විහිදම් කරන්න සිද්ධ වේවි. දරුවන් කටයුතු වලට පොඩ්ඩක් ඔබට මැදිහත් වෙන්න ඉඩ වේවි. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ ඇති. ඒ වගේම දැන් පියා සම්බන්ධයෙන් අසනීපකාරී තත්ත්වයන් තිබ්බනද මේ පහුගිය කාල සීමාව තුළ පියාගේ සෞඛ්‍ය පිරිහීම ඇති වුණානේ. දැන් මම කියවනේ මේ 29 පස්සේ පියාගේ කටයුතු වල ඔබට සාර්ථකත්වයක් තියෙනවා. ඔන්න ඒ තත්ත්වයන් අසනීපකාරී තත්ත්වයන් ඔන්න ජූලි අගෝස්තු වගේ වෙද්දී මග හැරිලා යනවා. ඒ තත්ත්වයන් තුළ ඔන්න පියාට තිබිච්ච අසනීපකාරී තත්ත්වයන් නැති වෙලා ඒ දේ තුලත් සහනයක් හදනවා. මොකද ඒ සඳහා ඔබ පොඩ්ඩක් දුක් විඳින්න වෙන්න වුණා. ඒ වලින් පොඩ්ඩක් අර ඔබට ඒ තත්ත්වයන් තුළ පීඩාකාරී තත්ත්වයක් ඇති වෙන්න ඇති. ඒ තත්ත්වය වෙනස් වෙනවා. ඒ වගේම මේ චුට්ටක් ඔබේ සහෝදරයන්ගේ නැත්නම් දැන් ඔබ ටිකක්
වැඩි මහල් වෙච්ච දරුදරියෝ ඉන්න කෙනෙක් නම් අර දරුදරියන්ගෙන් පොඩක් ඈත්වීමක් සිදු වෙන කාල පරිච්ඡේදයක්. ඒක මෙහෙම අමනාපකමක් දෙයක් හින්දා නෙමෙයි. මොකක් හෝ කටයුත්තක් තුළ ඔවුන්ගේ කටයුතු වල වෙන්න පුළුවන්, ඔබේ කටයුතු වල වෙන්න පුළුවන්, නැත්නම් රැකියාව, නැත්නම් විදේශගත වීම, නැත්නම් විවාහ වීම, අර මොනවා හෝ තත්ත්වයන් තුළ පොඩ්ඩක් ඔවුන්ගෙන් දුරස්ත භාවයක් ඇතිවීම ඊට කරපත් වෙනවා. මේක අමනාපයක් කියලා, තරාවීමක් කියලා හිතන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම දෙයක් නෙමෙයි. අර වගේ තත්ත්වෙන් තමයි පවතින්නේ. ප්‍රේම සම්බන්ධතා, ආදර සම්බන්ධතා, ඒ කියන්නේ විවාහයන් සම්බන්ධ කාරණා අවිවාහකය සඳහා කොහොම වේවිද? මේ කාල සීමාව තුළ ආදර සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා, සම්බන්ධතා ගොඩනගෙන කාලයක්, සම්බන්ධතා ස්ථිර වෙන කාලයක්. සම්බන්ධතා තුළ පහුගිය කාලේ පැන නැගිච්ච ගැටලුකාරී තත්ත්වෙන් මිදිලා ඔන්න සම්බන්ධතා ඇති වෙනවා. ඒ වගේම අවිවාහකයට මංගල යෝග ඇති වෙනවා. ඒ කියන්නේ යෝජනා ඇති වෙනවා. ඒ කියන්නේ ඔන්න ඔබේ වයසත් ටිකක් පැනලා නම් දැන් පහුගිය කාලේ ඒ රාශියකට එක්ක ගොඩාක් දුරට කඩා කප්පල් වෙමින් තිබ්බනම් අර දැන් හරියමන් සහකාරයෙන් නොලැබීම, සම්බන්ධතාවයක් ගොඩනැගීම ටිකක් ස්ථාවරත්වයක් රඳවා ගන්න අපහසුතාවයෙන්පත් වුණා. අන්න ඒ தත්ත්වය වෙනස් වෙලා ස්ථීර සම්බන්ධතා ඇති වෙනවා. මේ කාලේ මංගල යෝජනා ඇති වෙනවා. ඒ දේවල් ස්ථීර වෙනවා. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. ඒ වෙනවා. හැබැයි විවාහයන් තරමක් ප්‍රමාද වීමක් තියෙනවා. ඒක තරමක්. ඒ කියන්නේ විවාහයන් ප්‍රමාද වුණාට බැඳීම් වල ගැටලුවක්වත් අර ඔබ විවාහන් ස්ථීර වීම ගැටලුවක්වත් නෙමෙයි. හැබැයි අර මොකක් හෝ කාරණා තුල විවාහයන් ප්‍රමාද වීමේ ඉඩ කඩක් පවතින නිසා ඒ ගැන ලොකුට හිතන්න අවශ්‍ය නැහැ. මොකද ඒක අර ප්‍රමාද වුණත් දැන් ඒ දේ තුල ස්ථාවරත්වයක් පවතින නිසා ඒ දේවල් හරි බැඳීම් ඉතාමත් යහපත් බැඳීම් ඇති වෙනවා මේ කාල සීමාව තුළ. හැබැයි බැඳීම් ඇති කරගන්න ඔබට තියෙන උනන්දුව ටිකක් අඩුයි මේ කාලේ. ඒක නිසා දැන් අර ඉස්සර අයියෝ මට මේ ආදර සම්බන්ධතාවන්නේ හරි තනිකමක් හුදකලාවක් දැනුණා කියපු කටකලක් නෙහිමියෝ දැන් තනිකම හොඳයි කියන තත්ත්වෙට ඉන්නවා. ඒක නිසා අර මොන දේ වුණත් බැඳීම් තුලින් ආපු පීඩාකාරීත්වය ඒ තත්ත්වයන් තුළ තිබිච්ච ඔබට යම්කිසි ඍණාත්මක භාවය පහව ගිහිල්ලා බැඳීම් තියෙන ඇට බැඳීම් තුල ස්ථාවර වෙනවා. ස්ථාවරුණත් ඒ බැඳීම් මැත්තේ ඕනට වඩා නැහින්න යන්නේ. පහුගිය කාලේ අර බැඳීම් ඕනට වඩා බැඳීම් එක්ක ගිහිල්ලා ඒවත් තුල අර ඔබගේ මනස තුල වුණත් ඒවට ඇබ්බැහි වීම තුල ප්‍රශ්න කරදු පීඩාකාරීතාවනේ දැන් එහෙම නැහැ. මේ කාලය ඒ බැඳීම් තුල ඔබ ගොඩාක් දුරට සංනියමකින් කටයුතු කරනවා. ඒ බැඳීම් තුළ ඒ බැඳීම් පවත්වා යනවා. ඒක ගැටලුවක් නැහැ. නමුත් ඒ වගේ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒ දේවල් අර මත්තේ උනට වඩා ඉන්න උත්සාහ කරන්නේත් නැහැ. ඒ තත්ත්වෙන් තුළ කොහොම ගියත් පීඩාකාරී තත්ත්වෙ නැති වෙනවා. බැඳීම් තුළ සතුට ඔබට දැනෙනවා. ඒ දේ තුළ අර තියෙන දේ තුළ ඔබ ඒ සතුට භුක්ති දෙන්න පෙළඹෙනවා. ඒ තත්ත්වෙන් තුළ හොඳයි. ඒ වගේම ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ කාලයක් තිස්සේ ඔන්න තිබිච්ච ආදර සම්බන්ධතාව පහුගිය කාලේ බිඳිලා තිබ්බන ඔන්න ඒගොල්ලෝ නැවත හොයාගෙන එනවා. අතහැරලා ගියා හොයාගෙන එනවා. හැබැයි ඔබ බුද්ධිමත් වෙන්න. ඇයි අතහැරලා ගියේ නරක කාල සීමාව තුල ඒ රසට කාලේ නරකෙදී අතහැරලා යන මිනිස්සු ආය ටිකක් යහපතදී එහෙම තුල ඉදිරියේදී බැරිවත් ආය යහපත් කාලයක් ආවත් ඔවුන්ගෙන් ඔබට යහපත බලාපොරොත්තු විය හැකිද? අන්න ඒ දේ තුල බුද්ධිමත් වෙලා ඒක මට කියන්න බෑ. ඒක හරිද වැරද්ද කියලා ඔබ ඔබේ ජීවිතේ තීන්දුව తీරන ගන්න ඕන. අතහැර ගිය ආදර සම්බන්ධතා, බිඳිලා ගිය ආදර සම්බන්ධතා අලුත් කරගන්න අන්න ඔබව අතහැර ගියාය ඔබව සොයා එන්න පෙළඹෙන කාලයක්. හැබැයි ඒ දේවල් තුළ ඔබ බුද්ධිමත් වෙන්න කොහොම තත්ත්වයන් තුළද ඒ දේවල් නැවත ඇති කරගන්නේ කියන එක. ඒක මම කියන්නේ ඔබ ගන්න. ඒ වගේම මේ කාලය තව විශේෂ කාරණාවක් තියෙනවා. ඔන්න නෑකම් මත, හිතවත්කම් මත නැත්තම් කාලේ දැන් අපි කියමුකෝ ඔබේ පාසල් යන කාලේ නැත්නම් ඔබේ පහුව ටිකක් වසර 10ක් 15 අතීතයේ මුණ ගැහුණු අය ඔන්න ජීවිතේට මුණ ගැහෙනවා මේ කාලේ. හිතවතුන් ඇති වෙනවා. ඒව තුලින් විවාහයන් සිදු වෙන. ඒ කියන්නේ ඒවට විවාහන් ස්ථීර වෙන බැඳීම් ඇති කරගන්න පෙළඹෙනවා. අන්න ඒක නිසා විවාහකය චුට්ට ප්‍රවේශම් වෙනවා මේ තත්ත්වයන් තුළ. මොකද විවාහ වෙලා ඉන්න අයත් පොඩ්ඩක් කරන පහුගිය අතීත කාලයේ අය මුණ ගැහිලා අන්න ඒ දේවල් එක්ක පොඩි සම්බන්ධතා ගොඩනගෙන ඊටකට පදන. හැබැයි මේ දේවල් සකසුරුන කියන්නේ සූක්ෂමව මේ දේවල් කරන්නත් ඔබ දක්ෂයි. හැබැයි ඒක ඔබේ හිතට ඉංගගෙන නැහැ. ඒ නිසා චුට්ටක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. විවාහකයට කියන්නේ අවිවාහකයට ගැටලුවක් නැහැ. ඔබට එන්නේ පරණ සම්බන්ධතා හෝ පරණ හිත ඒ කාලේ සම්බන්ධතා තිබ්බේ නැහැ. ඒ කියන්නේ ඒ කාලේ හිතක්වත් තිබ්බේ නැහැ. හැබැයි ඔන්න ඒ වගේ දේවල් අලුත්ින් ඒ හිතවත්කම් අලුත් වෙලා ඒව ආදර සම්බන්ධතා දක්වා පෙරලෙන්නේ නැත්නම් නෑකම් මත යෝජනා එන්න අඳුරනා කෙනෙක් එක්ක විවාහයක් තීන්දුව වෙන්න හේතු කාරණා දෙන විවාහයෙන් ප්‍රමාද වුණාට ස්ථීර වීම සිදුවීමේ ඉඩකඩ සම්භාවිතාවය කටකලක් හිමියාට ප්‍රබලන්දෙන් පෙනුගන්න. ඉතින් ඕක තමයි අර අවිවාහකයට කියන්න තියෙන්නේ. අවිවාහකයට ඊටාත්ම යහපත්. හැබැයි ඔබ බැඳීම් මතේ උනට අර ඒ තුල රඳාපවතින උත්සාහ කරන්නේ. එයත් මානසික පීඩාවක් නොවන අන්දමින් පවත්වන්න ඔබ දක්ෂයි. අධ්‍යාපන කටයුතු ගැන කතා කරොත් කටකලක් හිමියාට මේක ඉතා සුවිශේෂී. අධ්‍යාපනික වශයෙන් උසස් අධ්‍යාපනික තත්වයන් තුල ඔබට බාධක මැද උනත් ඉදිරියට හැකිය යන බාධකෙනවා. ඒවා මේ ගැටලුකාරී තත්ත්වයක් නෙමෙයි. හැබැයි ඔබ මේ ලාවේ දැන් පහුගිය කාලේ බාධකෙද්දී අතහැරියන
මේ කාලේ අතාරින්නේ මොන බාධකයාවත් ඔබ ඔබගේ අධ්‍යාපන කටයුතු නිරත වෙනවා. ඒක හිතන්න. මොකද මම ඔබට පහුගිය කාලේ විශේෂයෙන් කියන්නේ අධ්‍යාපන කටයුතු අතාරින්න හිතනවා. අතාරින්න නම් එපා. මාර්තු 29න් පස්සේ ඒ තත්ත්වයන් තුළ ඔබට ඉදිරියට යන්න පුළුවන්. එතෙක් මේ කොහොම හරි අමාරුවෙන් හරි අල්ලන් ඉන්න කියලා. අන්න ඒ තත්ත්වය. ඔන්න ඔබට මේ කාලේ බාධක නැත්තේ නෑ. හැබැයි මොන බාධකයාවත් නොසැලී අධ්‍යාපනයට සාර්ථක නිටකට පවතිනවා. කුමන හෝ තත්ත්වයන් තුළ අධ්‍යාපන සුසුකම් සපුරා ගන්න හැකියාව ලැබෙනවා. ඒ දේවල් තුළ ඔබට ඒ දේ තුළට අමුතු දේ සහායවල් ලැබෙනවා. සමහරක් වෙලාවට අර අපි සරලව කියන්නේ ඔබට අධ්‍යාපන සුසුකම් ලැබෙනවා. ඒ දේ තුළ යම්කිසි ජයග්‍රහණයක් වෙනවා. හැබැයි එතන වැඩි බරක් දෙන වෙනත් අය. ඔබට වඩා. අන්න ඒ වගේ තත්ත්වයන් තුළ අධ්‍යාපනකට තුළ නම් අර අනිත් තත්ත්වයන් තුළ නොලැබුණත් සහාය ලැබෙනවා. හැබැයි ඔය කොමන තත්ත්වයන් තුළ තිබ්බත් ටිකක් පීඩාකාරීත්වය බාධක වෙන තමයි අධ්‍යාපන කටයුතු කරන් යන්නේ. ඒ හැබැයි ඒ තත්ත්වයන් සාර්ථක වෙන්න හැකියාව ලැබෙනවා. මොන විදේශකට ගත වෙලා අධ්‍යාපනය හදාරන බලාපොරොත්තු වෙනවා. ඒ තත්ත්වෙනොත් සාක්ෂාත් කරගන්න හැකියාව දෙනවා. හැබැයි පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරනවා. මේ ජුනි ජූලි මාසෙන් පස්සේ තමයි තත්ත්වයන් තුළ ප්‍රබලම තත්ත්වය තියෙන නිසා ඔන්න ජුනි මාසය වගේ දෙනවා ඉවසීමෙන් ඉන්න. ඒ තත්ත්වයන් තුළ ඔබට අධ්‍යාපනකට සුදා විදේශගත වීමේ හැකියාවක් පවතිනවා. පාසල් අධ්‍යාපනය හදාරන අය මේ කාල සීමාව තුළ ටිකක් මේ කාල සීමාව තුළ ඔබට වෙනදට වඩා අධ්‍යාපනික වශයෙන් සාර්ථකත්වය ඇති වුණත් අර ගොඩාක් දේවල් එකවර කරන්න ගිහිල්ලා අර කාල කළමනාකරණය කරගන්න එකක්වත් හරියට කරගන්න අපහසුතාවයක් තියෙන නිසා මේ කාලේ දැන් අධ්‍යාපනය කරන ගමන් ක්‍රීඩාත් කරනවා. ඒ වගේම තවත් දේවල් කලාව සම්බන්ධව කරනවා. මේ හැමදේම තුළ ඔබ දක්ෂයි. ඒ දේ තුළ හැමදේටම ඔබට වැඩක් කරන්න පුළුවන්. හැබැයි කාල කළමනාකරණය කරගන්න අපහසුතාව නිසා එක දෙයක්වත් හරියට කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. අන්න ඒ වගේ නේ. ඒ නිසා මේ වෙලාවේ නිවැරදි කාල කළමනාකරණය වැඩිහිටියන්ගේ ගුරුවරුන්ගේ යම්කිසි ආකාරයෙන් සහාය ඇතිව ඒ දේවල් වෙනම් කරගන්න උත්සාහ කරන්න. ඒ දුන්නොත් හැමදේම සාර්ථක වෙන්න හැකියාව තියෙනවා. නැත්නම් අර හැමදේම පටලවා ගැනීමේ හැකියාවක් තියෙන නිසායි මම මේ දේ ඔබට කියන්න උත්සාහ කරන්නේ. උසස් අධ්‍යාපනයකට කතා කරොත් අර කිව්වා වගේ උසස් අධ්‍යාපනයකට සාර්ථක කරගන්න හැකියාව තියෙනවා. මේ කාලේ ඔන්න පහුගිය කාලේ බාධා වෙලා අතර දාපු ඔය ඔබගේ පාඨමාලාවල එන්න පුළුවන් උපාධිය දෙන්න පුළුවන්. මේ දේවල් කරගන්න හැකියාව තියෙනවා. හැබැයි ටිකක් මහන්සි වෙන්න අර කිව්වාගේ බාධක මැද යන්න එන්නේ. හැබැයි සාර්ථකත්වය අනිවාර්යයෙන්ම තියෙනවා. පහුගිය කාලේ වගේ අසාර්ථක වෙන්නේ නැහැ. මගදී අතර දාන්නෙත් නැහැ. ඒ නිසා මේ ශක්තිය ඔබට තියෙනවා බාධක මැද යන්න ඉදිරියට. විශේෂම කාරණාව තමයි මේ සෞඛ්‍ය සම්බන්ධයෙන්. කොහොමද සෞඛ්‍ය මේ තත්ත්වයන් ගැන කතා කරන්නේ? සෞඛ්‍ය ගැන කතා කරොත් කටක ලග්න හිමියන්ට පහුගිය කාල සීමාව තුළ පැවති ආ ටිකක් දුරදිග ගිය අසනීපකාරී තත්ත්වයන් තුළ යම් තාක් දුරට සහනය ලැබෙනවා. ඒ දේ තුළ සුවය නිරෝගීකම අත් වෙනවා වගේම හැබැයි අර විටෙන් විට අසනීපකාරීත්වයන් සුළු අසනීපකාරී තත්ත්වයන් වැඩි වීමක් තියෙනවා. සුළු අසනීපකාරී තත්ත්වය වුණා ටිකක් කල් අල්ලලා හිටිනවා. හොඳ වෙන්නේ නැතිව. අර මහා පරිමාණ තිබිච්ච අසනීපකාරී තත්ත්වයන් යම්කිසි ගැළවීමක් සැනසීමක් ලැබෙනවා. හැබැයි අර වගේ විටෙන් විට අසනීපකාරී තත්ත්වයන් ඇතිවීමේ සුළු අසනීපකාරී තත්ත්වයක් ඇතිලා ඒවට ටිකක් දීර්ඝ කාලයක් පවතින තත්ත්වයක් පෙන්වුම් කරනවා. එහෙනම් ශරීර සෞඛ්‍ය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ කාලේ ඔබේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න උත්සාහ කරන්න. ඔය අයහපත් ආහාර රටාවල් අනේ ව්‍යායාමයක් නැතුව යන මේ කාරණා වෙනස් කරලා සෞඛ්‍ය සම්බන්ධ හිතලා මේ කාලේ පොඩ්ඩක් ඔය ආහාර ගන්න විදිය ව්‍යායාම රටාවල් ඇති කරගන්න උත්සාහ කරන්න. හැම දෙයකම බෙහෙත් ගන්න නෙමෙයි. මේ ඖෂධ වලින් නෙමෙයි. පුළුවන් තරම් තමා තුළ තමාගේ ප්‍රතිශක්තිකරණය ගොඩනගා ගැනීම තුළ උත්සාහ කරන්න. එතකොට අර සුළු අසනීපකාරී තත්ත්වයන් ඇතිවීම වැළකෙන. මොකද මේ කාලේ ප්‍රබල අසනීපකාරී තත්ත්වයන් නෙමෙයි තියෙන ගොඩාක් දුරට. අර වගේ තත්ත්වයන් විටෙන් විට වෙන අසනීපකාරී තත්ත්වයන් ඒව ටික දීර්ඝකාලීන පැවතීමක් තියෙන්නේ. හැබැයි මේ කාලේ පොඩ්ඩක් ඔය ස්නායුගත අසනීපකාරී තත්ත්වයන් තුළ ටිකක් ප්‍රවේශම්කාරී වෙන්න උත්සාහ කරන්න. ඒ වගේම පපු ප්‍රදේශයේ බඩ ආශ්‍රිත පොඩ්ඩක් අසනීපකාරී තත්ත්වයන් ඇති වෙන ඉලකට පවතිනවා. ඒව ගැන ටිකක් සැලකිලිමත්ව කටයුතු කරන්න උත්සාහ කරන්න. මොකද මේ කතා කරන පොදු පලාපාල කතන තුළ සමහරක් වෙලාවට අර මං කියපු තැන්වල චන්ද්‍රයා තැන්පත් වෙලා ඉන්න අය වෙන්න පුළුවන්. නැත්නම් ටිකක් කියන්නේ යහපත් නොවන දසාවල් ගත කරන අය වෙන්න පුළුවන්. අනිකුත් ග්‍රහ පීඨීම් යම්කිසි ආකාරයක අයහපත් වෙන්න පුළුවන්. ඒ වගේ අයට ටිකක් ඔය පපුව ආශ්‍රිතව බඩ ආශ්‍රිතව අසනීපකාරී තත්ත්ව නැති වෙන ඉඩකට පවතිනවා. අන්න ඒක නිසා වෙන්න ඒ ගැන ටිකක් සැලකිලිමත්ව කටයුතු කරන්න. සෞඛ්‍යමය තත්ත්වයන් ගත්තොත් පහුගිය වසර දෙකමාරට සාපේක්ෂව ගත්තොත් මේ කාලේ සෑහෙන දුරට සහනදායී තත්ත්වයක් ඔබට බලාපොරොත්තු වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔහොම තමා ඔන්න කටක ලග්න හිමියන්ට මේ තත්ත්වයන් තුළ සෙනසුරු මාරුව තුළ පවතින පලාපල කතනය. ඉතින් ඊතා යහපත් මානසිකත්වය තුළ ඊතාමත්ම යහපත් තත්ත්වයක් තියෙන සැනසීම විශේෂාන්තිමත් වෙනවා. ඔබ උත්සාහ කරන්න මේ තත්ත්වයන් තුළ ජීවිතේ ජය ගන්න. ඔබට අනිවාර්යයෙන්ම පුළුවන්. ඒක නිසා ඒ සිතුවිල්ල තුළ කටයුතු කරමු. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා.